කාන්තාවන් විතරක් නෙමේ පිරිමිත් හැඩ කරන නිරෝගී කරන කහ කිරි පානයක් මේ හදන්නේ. මේ පානය මගින් ඔබේ සුන්දරත්වය වැඩි කරනවා. ඒ විතරක් නෙමේ තවත් රෝග රැසක් සමනය කරනවා. විශේෂයෙන් මලබද්ධය නැති කරනවා. අක්මාවේ අහිතකර විස ඉවත් කරනවා. පිළිකා සෛල විනාශ කරනවා. ඔසප් වේදනාව සමනය කරනවා. දියවැඩියාව හා කොලෙස්ටරෝල් අවම කරනවා. තවත් බොහෝ රෝග රැසකට ගුණයි. අපි බලමු මේ විස්මිත කහකිරි පානය හදාගන්නේ කොහොමද කියලා. මේක හදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේවා. දියර කිරි වීදුරුවක්, ඒ කියන්නේ ප්‍රෙස් මිල්ක් හෝ එළකිරි වීදුරුවක්, කහ තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, අඟල් 2ක් පමණ අලුත් කුරුඳු කෑල්ලක්, ඊළඟට කරඳ මුංගු කරලකින් එහෙම නැත්නම් එනසැල් කරලකින් ගත්ත කළු පාට ඇට කීපයක්, සුදු පොල් තෙල් හැඳි භාගයක්, මේ පැණි තේ හැඳි 3ක්. මේ සියල්ලම එකට එකතු කරලා හදාගන්න හැටි බලමු අපි. පිරිසිදු කරගත් භාජනයක් අරගෙන ඒකට කිරි වීදුරුව දාන්න. ඊට පස්සේ කහ තේ හැඳි භාගයත්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයත්, කුරුඳු පොතු හා කරඳ මුංගු ඇටත් දාලා කලවම් කරන්න. පසුව පොල් තෙල් තේ හැඳි භාගයත් හොඳින් දමා මිශ්‍ර කරන්න. දැන් මේ සියල්ල හොඳින් මිශ්‍ර කරලා විනාඩි 10ක් පමණ මදගින්නේ රත් කරන්න. විනාඩි 10ක් මදගින්නේ රත් වුණාට පසුව අරගෙන පිරිසිදු පෙනේරයකින් පෙරා ගන්න. පෙරාගත් මේ කහකිරි පානේ මී පැණි තේ හැඳි 3ක් එකතු කරලා බාගෙට නිමුණට පස්සේ පානය කරන්න. මේක සාදාගත් කහකිරි පානය නින්දට පෙර බොනවා නම් අපිට සුවපත් නින්දක් ලබා ගන්න පුළුවන්. උගක් වෙලාවට එකපාර හදලා සීතකරණයේ දාලා බොන්න එපා. මද රස්නේ පිට ප්‍රෙස් පිට බොනවා නම් තමයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.